ආයිබෝවන් පින්සාර TV YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. වෙනදා මෙන්ම අදත් අපි සූදානම් වෙන්නේ සතියේ ලග්න පලාපල. ඒ කියන්නේ නොවැම්බර් මාසයේ 2 වන දින සිට නොවැම්බර් මාස 8 වන දින දක්වා කාලය සීමාව තුළ ලග්න 12ට අනුව පලාපල මොනියම් ආකාරයකට ඔබට බලපෑම් ඇති කරනවද කියලා විමසලා බලන්න. ඒ වගේම නොවැම්බර් මාසයේ ආරම්භයේදීම සුවිශේෂී ග්‍රහ ගෝචරයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතෙක් කාලයක් නීච රාශිගතව හිටි සිකුරු ග්‍රහයා තමන්ගේ සක්සේස් රාශිය වන තුලා රාශිය වෙන තමන්ගේ භවණය වෙත ගෝචරය වීමක් සිද්ධ වෙනවා. සිකුරුගෙන් පීඩා විඳි ග්‍රහ මණ්ඩලයේ සුකුමාල ඒ වගේම මනමාල ග්‍රහය වන සිකුරු ග්‍රහයේ පීඩාව දුරු වීම සුවිශේෂී කාරණයක් බවට පත් වෙනවා. ඒ වගේම ওই සිකුරුගේ නීචත්වය විශේෂයෙන්ම ඉතාමත්ම දැඩි ලෙසම පසුගිය කාල සීමාව තුළ බලපෑම් ඇති කරා. ඒ වගේම ওই ප්‍රසිද්ධ නළු නිලියන් ආදිය පවා ප්‍රසිද්ධ අපහාස නින්දා චෝදනාවට ලක්ුණේ සිකුරුගේ නීචත්වයත් එක්ක. ඒ වගේම සිකුරුගේ නීචයෙන් මිදලා සිකුරු බලවත් වුණු ගමනක ක්‍රියාත්මක වෙන නොවැම්බර් මාසය අපි විමසලා බලමු ඔබට ග්‍රහ බලය මොනියම් ආකාරයකට බලපෑම් ඇති කරනවද කියලා. අපි ඒ වගේ මුලින්ම ග්‍රහ පිහිටීම විමසලා බලද්දී රවි ග්‍රහය තවමත් නීච රාශියේ තුලා රාශිය තුළ ඒ වගේම තමයි අඟහරු වෘශ්චික රාශියේ ඒ වගේම බුධ වෘශ්චිකේ බ්‍රහස්පති කටක රාශිය උච්ච ගමනක ඒ වගේම සිකුරු තුලාවේ සෙනසුරු මීනේ කේතු සිංහේ සහ රාහු කුම්භයේ තමයි උදාවන සතිය තුලදී ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි නොවැම්බර් මාසයේ මුල් සතියේ කියන්නේ 8 වෙනිදා සහ 2 වෙනිදා අතර කාල සීමාව තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙන්නේ. අපි විමසලා බලමු මොනියම් ආකාරයකට ලග්න 12ට මෙම ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. මේෂ ලග්නය. මුලින්ම අපි විමසලා බලද්දී මේෂ ලග්නයට ග්‍රහ බලය මොනියම් ආකාරයකට මෙම සතිය තුළ ක්‍රියාත්මක වෙනවද කියලා සතිය ආරම්භයේදීම සඳු ග්‍රහයා ලග්නය තුලත් ඒ වගේම ගුරුගේ ගුරු හංස යෝගය ඒ වගේම තමයි සිකුරු බලවත් වීමෙන් මාළවී යෝගයෙන් බලවත් වන මේෂ ලග්නය ඊටාත්ම ප්‍රබල විදියට සුබඵල ලබා ගන්න සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි සතිය තුළ මේෂ ලග්න හිමියන් තමන්ගේ ආර්ථික ශක්තිය ඉහළ වර්ධනයකට අරගෙන යනවා වගේම තමන් හිතන ආකාරයටම තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් සතියක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම උත්සාහයෙන් යුතුව කටයුතු කරනවා කරන කටයුතු වලින් තමන්ට ඉහළ ලැබීම් තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ අතමිට මිල මුදල් බලවත් වන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. කිසිදු අඩුවක් පාඩුවක් නැතුව තමන්ට කටයුතු කර ගැනීමට හැකියාව පවතින මෙම සතිය තුළ මේෂ ලග්න හිමියන් තමන්ගේ සාර්ථකත්වයේ ඉහළටම ගමන් කරන බවක් පෙන්වුම් කරනවා. වෙනතට වඩා සානුකම්පිත බවින් යුතුව අන්‍යයන්ගේ අදහස් තේරුම් ගන්න සාමකාමී ලෙසට ජීවත් වෙන වග බලා ගන්න මේෂ ලග්න හිමියන් මෙම සතිය තුළ වෙනතට වඩා මෙම කාලය තුළ වෙනතට වඩා ආගම දහමට සම්බන්ධ වෙලා කටයුතු කරන බවකොත් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි යුග ජීවිත සම්බන්ධව අරගෙන බලන විට මේෂ ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් වෙන යුග ජීවිත සම්බන්ධව හත්වන අධිපති 4ට ගෝචරය වෙනවා. ඒ වගේම කාලය තිස්සේ ප්‍රමාද වෙමින් තිබූ සම්බන්ධතාවයන් නැවත සක්‍රිය වෙන්න එකිනෙකා අතර අවබෝධය බලවත් වෙන යුග ජීවිතය තුළ සාමය සමගිය සතුට ප්‍රබලව ක්‍රියාත්මක වෙන යහපත් කාලයක් බවට පත්වීමක් මෙම සතිය තුළදී බලවත් වෙනවා. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියන්ට හදිසි ධනලාභ වගේම විදේශ ගමන් වලට වැඩි බලයක් පෙන්වුම් කරනවා. විදේශගත වෙන්න හිතාගෙන ඉන්න මේෂ ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් වෙන මෙම කාල සීමාව විදේශ ගමන් සඳහා තමන්ට සුබඵල ලබා දෙනවා. ගෙදර දොර දියුණුව නව නිවාස ඉදිකිරීම මිලදී ගැනීම යාන වාහන සම්පත් ආදිය ලබන්නටත් මෙම සතිය තුළදී මේෂ ලග්න හිමියන්ට වඩා සුබඵල ඇති බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි අධ්‍යාපනය කරන වයසේ මේෂ ලග්න හිමියන්ටත් යහපත් වෙනවා බලවත් වෙනවා. ඒ වගේම ඉගෙනීමේ කටයුතු වලට සුබඵල ඇති වෙනවා. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වයෙන් අරගෙන බලනකොට මේෂ ලග්න හිමියන්ට සෙම් ආබාධ තත්ත්වයක් සහ හදිසි පීනස් රෝග තත්ත්වයක් ඒ වගේම තමයි පෙනහළු වාසයේ සෙම් බැඳීම් රෝග තත්ත්වයන් වල ඉහළ යෑමකට වගේම පාදාසිත කැක්කුම් වේදනාකාරී තත්ත්වයන් වලටත් වැඩි බලයක් පෙන්වුම් කරපු සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධව අරගෙන බලන විට රැකියාවේ දුර බැහැර ගමන් යුදෙනවත් රැකියාවට කාර්යබහුල වුණත් මේෂ ලග්න හිමියන් ඉතාමත්ම සාර්ථකව තමන්ගේ කටයුතු එදිනදා කටයුතු සිද්ධ කර ගන්නවා මෙම සතිය තුළදී. ඒ වගේම මේෂ ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ
අංක 9. අංක 9න් ඔබට සුබඵල බලය යහපත් බව උදා කර ගැනීමට හැකියාව පවතිනවා නොඅනුමාන. වෘෂභ ලග්නය. ඉන් අනතුරු අපි විමසලා බලන්නේ වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලය මොනෑම ආකාරයකින් මෙම සතිය තුළ ක්‍රියාත්මක වෙනවද කියලා. විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමි සිකුරු ග්‍රහය තමයි තමන්ගේ බලවත් වුණු රාශිය වුණු තුලා රාශියට ගෝචරය වන්නේ. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ටත් මෙම සතිය තුළ රුචක කියන පංචමහා පුරුෂයක පද්ධතිය බලවත් වුණු රාජ්‍යෝගය නිර්මාණය වෙලා අඟහරු ග්‍රහයකින් උදාවන බලවත් වුණු රාජ්‍යෝගය නිර්මාණය වෙලා බලය උදා කරනවා. ඒ වගේම තමයි සිකුරු ග්‍රහයේ බලය 6 වෙනිට ගෝචරය වුණත් අනිකුත් ග්‍රහයන්ගේ සමස්ත ග්‍රහ පිහිටීම අනුවරගෙන බලන විට වෘෂභ ලග්න හිමියන්ටත් අතිසාර්ථක සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ආර්ථික ශක්තියේ ඉහළ දියුණුවක්, ඒ වගේම ආර්ථික ඉහළ බවක්, ඒ වගේම ලැබීම් මතින් ඉතාමත්ම ප්‍රබල බවක් කාලයකට පස්සේ වෘෂභ ලග්න හිමියන්ට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි රැකියාවේ නම් කාර්යබහුල බවක් තමයි පෙන්වුම් කරන්නේ. රැකියාව වෙනුවෙන් ගමන් බිමන් ඇති වෙන්න, රැකියාව වෙනුවෙන් යම් යම් තැන් වලට යන්න, ඒ වගේම තමයි ස්ථානයේ වෙනත් ස්ථාන වලට තමන්ට ගමන් කරන්න, ඒත් එක්කම නිතර නිතර ගමන් බිමන් යෙදෙන සතියක් කියලා කිව්වොත් නිවැරදි. ඒ වගේම තමයි දුර බැහැර ගමනකටත් මේ සතිය තුළ වෘෂභ ලග්න හිමියන්ට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ආර්ථික ශක්තිය අතින් අරගෙන බලන විට වෘෂභ ලග්න හිමියන් සතියේ මුල් කොටස මුල් දින දෙක ඉරිදා සඳුදා කියන දින දෙක තුල ආර්ථික තත්ත්වය යම් අස්ථාවර මට්ටමක් තිබුණත් ඉදිරියට ආර්ථික තත්ත්වය තාමත්ම ප්‍රබල බවකට, ඒ වගේම යහපත් බවකට, ඒ වගේම සතිය මැද වෙන විට ආර්ථික තාමත්ම බලවත් බවකටපත් වෙන්න ග්‍රහ පිහිටීම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දියුණුව ඇති වෙනවා, ශක්තිය ඇති වෙනවා, ලැබීම් අතින් තමන් තාමත්ම ප්‍රබල බවකට තමන්ගේ ජීවිතේ මෙම සතිය තුළදී ගෙනියන බව පෙන්වුම් කරනවා. ඒ වගේම මෙම සතිය තුළ gedara dora පරිසරයේ යම් කලකිරණ හේතුවක් ඇති වෙන්න පුළුවන්, තමන්ගේ නිවාස ආශ්‍රිත යම් කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම පවුලේ කෙනෙකුත් එක්ක නිවැසියන් සමග යම් අමනාප වීම හෝ කලකිරණ ඇති වෙන හේතුවක් ඇති වෙන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්ට. ඒ නමුත් තමන්ගේ කටයුතු උත්සාහයෙන් උද්‍යෝගයෙන් යුතුව කිරීම තුළින් සාර්ථකත්වය සඳහා තමන්ගේ ජීවිතය අරගෙන යන බව පෙන්වුම් කරනවා. ඒ වගේම විවාහ සම්බන්ධව අරගෙන බලන විටත් ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම තමයි තමන් අන්‍යයන්ට ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි තමන්ට මංගල යෝජනා දිනනවා. ඒ වගේම තමන් එක්ක යම් යම් හිතවත් වීම සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට උත්සාහ කරන කාලයක් බවටත් වෙන කාලයක්පත් වෙනවා. කොහොම නමුත් බලවත් බවින් යුතුව වාසනාවන්ත බවින් යුතුව වෘෂභ ලග්න හිමියන් මෙම සතිය තුළදී කටයුතු ගන්න බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම වෘෂභ ලග්න හිමියන්ට මෙම සතිය තුළ ආගම දහමට වැඩිපුර සම්බන්ධ වෙලා කටයුතු කරන්න හැකියාව පවතිනවා. ඒ වගේම තමන්ගේ හිත සැනසෙන පුණ්‍ය කටයුතු වලට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ මව් පාර්ශ්වයේ ඥාති කෙනෙකුට උදව් උපකාර කරන්නත් තමන්ට අවස්ථාව තියෙනවා. බොහෝට මාව වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි කේන්ති ගතිය ඇති වුණත් ඒවා පාලනය කරගෙන සහෝදරයෙක්ගෙන් ලැබෙන ඉහළ උදව් උපකාර වලින් යුතුව මෙම කාල සීමාව තුළ වෘෂභ ලග්න හිමියන්ට යහපත් ප්‍රතිඵල බලවත් බව ලබා ගන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ අංක 9 මෙන්න සතිය තුළදී. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන් රෝග තත්ත්වයන් එක්ක අරගෙන බලනකොට පෙනීම දුර්වල වීම තත්ත්වයන්, අක්ෂයාබාධ සහ රුධිර සම්බන්ධ වන සුළු රෝග තත්ත්වයන් වලට හේතුවක් ඇති වෙන්න පුළුවන්. වෙනත් දරුණු පීඩාකාරී තත්ත්වයන් වෘෂභ ලග්න හිමියන්ට පෙන්වුම් කරන්නේ නැහැ. මිථුන ලග්නය. අපි ඉන්න අනතුරු විමසලා බලන්නේ මිථුන ලග්නයෙන් උපන් ඔබට මොනියම් ආකාරයකට උදාවන සතිය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. බුධගේ ලග්නය, ලග්න අධිපති බුධ ග්‍රහයා 6 වෙනි තුල අඟහරුත් එක්ක බලවත් ගෝචර වෙන සතියක් තමයි මෙමු උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මිථුන ලග්න හිමියන්ට කටක රාශිය තුළ බ්‍රහස්පතිගේ ගමන, ඒ වගේම තමයි රාහු 9 වෙනි තුල විශේෂයෙන්ම සුබඵල සහිත කාලයක්, දියුණුව සහිත කාලයක්, ආර්ථික ශක්තිය අතුරු ඉතාමත් යහපත් කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ නමුත් මෙම සතිය තුළ මුල් දින කිහිපය මිථුන ලග්න හිමියන්ට අනිසි වියදම් වෙදෙන්න පුළුවන්, නොසිතූ ධන හානිය ඇති වෙන්න පුළුවන්. තමන්ට වෙනදට වඩා තමගේ සෞඛ්‍ය තත්ත්වය, ඒ කියන්නේ ලෙඩ රෝග වෙනුවෙන් තමන්ට වියදමක් දරන්න සිද්ධ වෙනවා මෙම සතිය තුළදී. ඒ වගේම බෙහෙත් ඖෂධ ප්‍රතිකාර වලට වෙනදට වඩා වියදමක් යෙදෙනවා මෙම සතිය තුළදී. ඒ වගේම තමයි විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ට මෙම සතිය තුළ හදිසි වියදම් තත්ත්වයක් මුල් සතියේ මුල් දින කීපය තුළ ඇති වුණත් සතිය මැද වෙන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම යටපත් වෙලා ආර්ථික ශක්තිය යහපත් මට්ටමකටපත් වෙනවා. රැකියාව සම්බන්ධව අරගෙන බලන විට රැකියාවේ කාර්ය බහුලයි, තමන්ට කටයුතු
නියමාකාර විදිහට අවසන් කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි වැඩ කටයුතු ටික ගොඩ ගැහෙන බවක් තියෙනවා. මානසික පීඩාකාරී තත්ත්වයක්. ඒ වගේම Tamanට කාර්යබහුල බවක් මෙම සතිය තුළ ඇති වෙනවා. ඒ අතරම මිථුන ලග්න හිමියන්ට විශේෂයෙන්ම නව දැන හැඳින ගැනීම සඳහා බලය යහපත් බවක් පෙන්වුම් කරනවා. නව සම්බන්ධතාවයන්, නව ප්‍රේම සම්බන්ධතාවයන් ආදියට පවා හේතු වෙන්න පුළුවන් මෙම සතිය තුළ. ඒ වගේම තමයි දුර බැහැර ඉන්න ඥාතිවරයෙක් එහෙම නැත්නම් මිත්‍රයෙක් තමට මුණ ගැහිමකුත් මෙම සතිය තුළ පවතිනවා. ඒ වගේම රැකියාවේ තමන් උත්සාහයෙන් උද්‍යෝගයෙන් යුතුව කටයුතු කිරීම නිසා කලබලකාරී කාර්යබහුල තත්ත්වය තමට ලොකු බාධාවක් වෙන එකක් නැහැ. විවාහ සම්බන්ධව අරගෙන බලන විට මිථුන ලග්න හිමියන්ට යුග ජීවිතයට ඉතාමත් යහපත්. විශේෂයෙන්ම විවාහ අපේක්ෂිතව ඉන්නවා. විවාහ අපේක්ෂිත ඉන්න මිථුන ලග්න හිමියන්ටත් මෙම කාලය මංගල යෝග සහිතයි. ඒ වගේම අධ්‍යාපනය කරන දුවා දරුවන්ටත් ඉතාමත්ම ප්‍රබල යහපත් වුණු කාලයක් තමයි අධ්‍යාපනය සඳහා මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම කාලයත් එක්ක අරගෙන බලන විට මිථුන ලග්න හිමියන්ට සුබ අංකය වන්නේ අංක 8. ජය අංකය අංක 8 මුල් කර කටයුතු කිරීම තුළින් යහපත් බව උදා කර ගන්න පුළුවන්. ඒ වගේම උදරගත උෂ්ණ රෝග, ඒ වගේම අජීර්ණ රෝග තත්ත්වයන්, ඒ වගේම ආහාර ජීර්ණ මාර්ග ආශ්‍රිත තමයි වැඩිපුර රෝග තත්ත්වයන් නැති වෙන්න වැඩි බලයක් තියෙන මිථුන ලග්න හිමියන්ට. ඒ වගේම කල්පනාකාරීව කටයුතු කරන්න සතියේ අග කොටසදී හදිසි අනතුරු හෝ නීතිමය ගැටලුකාරී තත්ත්වයන් වලට හේතු වෙන්නත් වැඩි බලයක් මිථුන ලග්න හිමියන්ට පවතිනවා. කොහොම නමුත් මාරක හෝ දරුණු පීඩාකාරී බාධාකාරී තත්ත්වයක් වෙනුම් කරන්නේ නැහැ මෙම සතිය තුළ. අටක ලග්නය. ඉන් අනතුරු අපි විමසලා බලන්නේ කටක ලග්නයෙන් උපන් ඔබට මොනෑම ආකාරයකට උදාවන සතිය ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. කටක ලග්නයටත් ඉතාමත්ම සුබඵල සහිත බ්‍රහස්පතිගේ ගුරු හංස රාජයෝගය සහ සිකුරුගේ මාලවී කියන රාජයෝගය මෙම සතිය තුළ බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහය ලග්නයට පැමිණීම ජ්‍යොතිෂය සඳහන් කරලා තියෙන්නේ කෝටියක් දෝෂ භංග වන ප්‍රබල පිහිටීමක් විදියට තමයි. ඒ කියන්නේ අමාවක රාත්‍රියකට පූර්ණ චන්ද්‍රය පෑවුවාසේ චන්ද්‍රයා නැගුණාසේ සම්පූර්ණයෙන්ම අරිෂ්ඨ දෝෂ භංග වෙනවා කියලා තමයි ජ්‍යොතිෂය සඳහන් වෙන්නේ. ඒ ආකාරයටම කටක ලග්න හිමියන්ටත් මේ ලග්නයටපත් වෙච්ච උච්ච ශ්‍රේෂ්ඨව බලවත් වුණු බ්‍රහස්පතිගේ බලය නියමාකාරයෙන් වසර 12කට පස්සේ ලැබෙනවා. එතකොට අවුරුදු 12කට පස්සේ මේ ගුරුගේ බලය කටක ලග්නයට මේ ආකාරයට උදා වෙන්නේ. එතකොට කටක ලග්න හිමියන්ට ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික ගුණ වගාවන් වලින් යුතුව යහපත් බවට පත් කර ගන්න පුළුවන්. කලබල ගමනක් නෙමෙයි. ඒ වගේම සෑම දෙනා අතරම යහපත් බවින් සෑම දෙනා අතරම හිත දිනා ගනිමින් අන්‍යයන් අතර ජනප්‍රියත්වයට පත් වෙමින් ඒ වගේම තමයි අන්‍යයන්ට ප්‍රිය වෙමින් යහපත් බවින් යුතුව කටයුතු කරනවා. කේන්ති ගති පාලනය කරගනිමින් සෑම දෙයක්ම ඉවසීමෙන් බලලා කටයුතු කරන්නත් කටක ලග්න හිමියන් මේ කාල සීමාව තුළ කටයුතු කරනවා. ආර්ථික ශක්තිය අතින් අරගෙන බලනකොට කටක ලග්න හිමියන්ට ආර්ථිකයට ඉතාමත්ම සුබයි මෙම කාලය. ආර්ථික ශක්තිය ඉතාමත්ම බලවත් වෙනවා. ක්‍රමයෙන් මිල මුදල් අතින් Tamanට බලය උදා කරනවා වගේම ආර්ථික ශක්තියේ දියුණුව ඉතාමත්ම ඉහළින් පෙන්වුම් කරන සතියක් තමයි මේ සතිය. ඒ වගේම තමයි නව ආයෝජන මිල මුදල් ලැබීම, නව ආදායම් මාර්ග ඇතිවීම පවා මෙම කාලය තුලදී කටක ලග්න හිමියන්ට පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි තමන්ගේ හිත සතුටෙන් පිරෙන කාලයක්. නිවසේ දියුණුව අලංකරණය, ඒ වගේම තමයි නිවාස අලුත් වැඩි ආදියට හේතු වෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තමන්ගේ දරුවෙක්ගේ සුවිශේෂී දක්ෂතාවයක්, ඒ වගේම ජයග්‍රහණයක් දැකලා කටක ලග්න හිමියන්ට සතුටු වෙන්නත් මෙම කාලය තුළදී වැඩි බලයක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි කටක ලග්න හිමියන්ට මෙම කාල සීමාව තුළ රැකියාවේ සුවිශේෂී දියුණුවක් තියෙනවා. ඒ වගේම තමයි කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙමින් තිබෝ ස්ථාන මාරුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ රැකියාවේ දියුණුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උසස් වීම වෙන්න පුළුවන්. නැත්නම් තමන් බලාපොරොත්තු වුණු රැකියාව වෙන්න පුළුවන්. තමන්ට ලැබෙන කාලයක්. ඒ වගේම තමයි තමන්ගේ සුසුකම් අනුව තමන්ට නියම තැන හිමි වෙන්න පුළුවන් කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒක නිසා ඔබ බය නැතුව කටයුතු කරන්න මෙම සතිය ඔබට ඉතාමත් ප්‍රබලයි. විවාහ සම්බන්ධව අරගෙන බලන විට කටක ලග්න හිමියන්ට විවාහයටත් ඉතාමත් යහපත් බව පෙන්වුම් කරනවා. මංගල යෝග සහිත සතියක්. ඒ වගේම නව සම්බන්ධතාවයන් එත් එක්ක විවාහ යෝජනා, ඒ වගේම තමයි විවාහ සඳහා දින නියමයන් වෙන් කරගන්න මූලිකව සැලසුම් කරන සතියක් බවට මේ සතියපත් වෙන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම විවාහයට පත්ව දරුඵල ප්‍රමාද වෙමින් තියෙන කටක ලග්න හිමියන්ට මෙම සතිය සුබ ආරංචි ලැබෙන්න පුළුවන්.
නව දරුඵල සම්පත් සඳහා ඊටමත් යහපත් බවකුත් පෙන්눔 කරනවා. ඒ වගේම ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලන විට කටක ලග්න හිමියන්ට රුධිර සම්බන්ධ රෝග ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පෙනීමේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ අතරම මුත්‍ර දෝෂ වලටත් වැඩි ඉඩක් පෙන්눔 කරන සතියක් තමයි මෙම සතිය. ඒ වගේම තමයි කටක ලග්න හිමියන්ගේ ජය අංකයේ විදිහට අපට හඳුනන්න පුළුවන් අංක 1. අංක 1 මුල් කරගෙන ඔබ කටයුතු කරන්න ධනලාභ වගේම ජීවිතේ ඉතාමත්ම යහපත් වුණු බලවත් දියුණුවක් සහිත කාලයක් තමයි ඔබට මේ උදා වෙලා තියෙන්නේ. සිංහ ලග්නය. ඉන්න අනතුරු අපි ඉවසලා බලන්නේ සිංහ ලග්නයෙන් උපන් ඔබට මොනෑම ආකාරයකට නොවැම්බර් මාසයේ මුල් සතියේ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. සිංහ ලග්නයටත් පසුගිය කාලය පීඩාවෙන් යුතුව සිකුරු ග්‍රහයා නීච ගමන, ඒ වගේම 10 වැනි අධිපති නීච වීම, ලග්නාධිපති තවමත් නීචයි. ඒ වගේම සිකුරුගේ තත්ත්වයත් එක්ක අරගෙන බලනකොට සිකුරු දෙවනිදා ග්‍රහ ගෝචරයත් එක්ක සිංහ ලග්න හිමියා යම් මට්ටමකට පීඩාවෙන් මිදෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම සිංහ ලග්නයට අනුව අරගෙන බලන විට පහළ වැටලා තිබුණු ආර්ථිකය බලවත් වන සතියක් තමයි මෙම සතිය. ආර්ථිකයේ සුවිශේෂී දියුණුවක්, ආර්ථික ශක්තියේ ඉහළ යෑමක්, සාර්ථකත්වයක් ඇති වෙන සතියක් වගේම මෙම සතිය තුළදී සිංහ ලග්න හිමියන් තමන්ගෙන් වැය වුණු ගිය සතිය තුළ වැය වුණු මිල මුදල් නැවත තමන් වෙත ලබා ගන්න ආර්ථිකයේ බලයක් ඇති කර ගන්න සතියක් බවට මේ සතියපත් වෙනවා. වෙනදට වඩා ප්‍රීතිය විනෝදය උදෙසා කටයුතු කරන මෙම සතිය තුළදී සිංහ ලග්න හිමියන් තමන්ගේ මිත්‍රයින් සමග යාළුවන් සමග රැස් වෙලා ප්‍රීති වෙන සතියක් බවට මෙම සතියපත් වෙන්න හේතු පවතිනවා. ඒ වගේම තමන්ගේ නිවසෙන් පිට යම් දුර බැහැර ගමනකට හේතු වෙන්න පුළුවන් සතියක් මෙම සතිය. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ට මෙම සතියේ ගැටලුවක් පීඩාවක් නැහැ, මානසික සුවයෙන් යහපතින් යුතුව කටයුතු කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ගේ ආර්ථිකය සම්බන්ධව නැවතත් අපි විමසලා බැලුවොත් ආර්ථික ශක්තිය ක්‍රමක්‍රමයෙන් ඉහළ යෑමක් පෙන්වන කරන සතිය අගවන විට ඉතාමත්ම හොඳ ආර්ථික තත්ත්වයකට සිංහ ලග්න හිමියන් හිමිකම් කියනවා. ඒ වගේම රැකියාව සම්බන්ධව අරගෙන බලද්දී සිංහ ලග්න හිමියන්ට රැකියාවේ දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම තමයි රැකියාවේ බලයක් ඇති වෙනවා. ඒ වගේම තමයි රැකියාවේ වෙනතට වඩා උද්‍යෝගයකින් කැපවීමකින් රැකියාව සම්බන්ධව ලොකු උනන්දුවකින් යුතුව කටයුතු කරන බවකුත් සිංහ ලග්න හිමියන්ට මෙම සතිය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පැරණි මතකයන් තමන්ගේ මනසට එන සතියක් තමයි මෙම සතිය. ඔබත් එක්ක සම්බන්ධකම් තිබුණු, හිතවත්කම් තිබුණු, ඔබෙන් ඈත් වුණු අය නිතර සිහි වෙන සතියක් බවට මෙම සතියපත් වෙන්න පුළුවන් සතුගේ ගමනත් සමග. ඒ වගේම යුග ජීවිත සම්බන්ධව අරගෙන බලන විට විවාහ සම්බන්ධ ඉතාමත්ම බලවත්. ඒ වගේම තමයි නව සම්බන්ධතාවයන්, ඒ වගේම අන්‍යයන්ගේ ආකර්ෂණය තමන්ට වැඩිපුර ලැබෙන, ඒ අතරම තමන්ට අයහපත් වුණු සම්බන්ධතාවයන් වලට නොගැලපෙන ආශ්‍රයයන් වලට එහෙම හිත යන්න පුළුවන් සතියක් මෙම සතිය. මොකද රාහු ග්‍රහයා තවමත් 7 වෙනි තුල තමයි ගෝචරය වෙන්නේ, සිකුරුත් බලවත් වෙනවා. ඒ වගේම තමයි පිහිටීම් එක්ක අරගෙන බලන විට ප්‍රවේශමෙන් ඇසුරු කරන්න වෙනවා, දැන හැඳින ගැනීම කරන්න වෙනවා. මොකද ඒ රාෂ්ටකයක ඔබ ඉන්නේ, ඔබට එය අයහපතක් වෙන්න පුළුවන් ඉදිරි කාල සීමාව තුළ. විදේශ ගමන් සඳහා සිංහ ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් මෙම කාලය, මෙම සතිය. විදේශ ගමන් සඳහා තමන්ට සුබ ආරංචි, ඒ වගේ විදේශගත වෙ ඉන්න අයගේ උදව් උපකාර සහිතව විදේශ ගමන් වලට වැඩි බලයක් පෙන්වුම් කරලා දෙන මෙම සතිය තුළදී. ඒ වගේම සිංහ ලග්න හිමියන්ට ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලනකොට යටපත් වෙලා තිබුණු සෙම් රෝග තත්ත්වයක් ඉස්මතු වීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි නිතර සෙම් ආබාධ ඇති වෙනවා. සෙම් රෝග සඳහා ඖෂධ ප්‍රතිකාර ආදිය ලබා ගන්න පවා හේතු වෙන අතරම උදරයේ උෂ්ණ ගතිය ඉහළ යෑමක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි තමන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් යහපත් මට්ටමකට පවතින්නේ නැහැ මෙම සතිය තුළ සිංහ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ගේ ජය අංකයේ විදිහට අංක 7 හඳුන්වන්න පුළුවන්. අංක 7 මුල් කර කටයුතු කරන්න ඔබට ජය ලබා ගැනීමට මෙම සතිය හේතු වෙයි. ඉදිරි සතිය තුළ ඔබට බලවත් වුණු බාධාකාරී තත්ත්වයක් නොමැති බව තමයි පෙන්වුම් කරන්නේ. කන්‍යා ලග්නය. ඉන්න අනතුරු අපි විමසලා බලන්නේ කන්‍යා ලග්නෙන් උපන් ඔබට උදාවන සතිය තුළ ග්‍රහ බලය මොනයම් ආකාරයකට ක්‍රියාත්මක වෙනවද කියලා. කන්‍යා ලග්නෙන් අරගෙන බලද්දී සිකුරු ග්‍රහයා නීචව ලග්නය තුළ දෙවෙනිදා වෙනකන් ගෝචරය වෙලා සිකුරු ග්‍රහය දෙවැන්නට ගෝචරය වුණා. ඒ වගේම තමයි සිකුරුගේ යහපත් බලය ප්‍රබල බව කන්‍යා ලග්නෙන් උපන් ඔබට ඉතාමත් යහපත්ව ක්‍රියාත්මක වෙනවා. දෙවැන්න 11 වැන්න ධනස්ථානය සහ අයස්ථානය ස්ථාන දෙකම බලවත් වීම නිසා අනිවාර්යයෙන්ම සිංහ ලග්නෙන් උපන්
කන්‍යා ලග්නෙන් උපන්න ඔබට ධන ලාභ වලට නම් මෙම සතිය තුළ ප්‍රබල හේතුවක් හැදිලා තියෙනවා. ඒ වගේම නියතවම ඔබට මිල මුදලක් ලබන්න පුළුවන්, හදිසි මුදලක් ලබන්න පුළුවන්. එම නිසා එම අවස්ථාව මග හරින්න නම් එපා. ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියන්ට හිතේ තිබුණු මහ බරක්, ඒ වගේම මනසේ තිබුණු මහ ගැටලුවකට උත්තර හම්බෙන සතියක් මෙම සතිය. හිත නිදහස් කරගන්න පුළුවන් ඔබට, මානසික සුවය ඇති කරගන්න පුළුවන් ඔබට. විශේෂයෙන්ම සම්බන්ධතාවයක් නිසා තිබුණු දැඩි පීඩනයකින් ඔබ නිදහස් වෙන බවක් පෙන්වුම් කරන ඔබේ හිතට සැනසීම සතුට උදා වෙන්න පුළුවන්. අඬ කල්පනා කර හිටපු කාලය අවසන් වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි වෙනතට වඩා අතමිට මිල මුදල් රැඳෙන්න ගන්නවා, ඒ වගේම ලැබීම් ඇති වෙනවා. ඒ වගේම තමයි ක්‍රමයෙන් තමන්ගේ ආර්ථික ශක්තිය ඉහළ බවකටපත් වෙනවා. මෙම සතිය තුළ ඔබගේ ආර්ථිකය තාමත්ම ප්‍රබල මට්ටමකටපත් වෙනවා. හැබැයි ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වෙන්න ලැබීම් වගේම තේරුමක් නැති අය ඔබෙන් මිල මුදල් වංචා කරන්න පුළුවන්. මිල මුදල් වංචාවන් වලට අහු වෙන්නත් හේතු මෙම සතිය තුළදී පවතිනවා. ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියන්ගේ රැකී ආරක්ෂා කටයුතු සම්බන්ධව අරගෙන බලන විට රැකියාවට ඉතාමත්ම ප්‍රබල බවක් තමයි පෙන්වුම් කරන්නේ මෙම සතිය තුළ. රැකියාව ඉතාමත්ම ඉහළ බවක්, ඒ වගේම රැකියාව ඉතාමත් ඉහළ ලැබීමක්, ඒ වගේම රැකියාවේ ඉතාමත්ම සතුටෙන් උද්‍යෝගයකින් උනන්දුවකින් යුතුව කටයුතු කරන්නත් රැකියාවේ ඉහළ දියුණුවක් වගේම ව්‍යාපාර ශාස්ත්‍රයන් වල ඉදිරියට ඉහළ ආදායම් මට්ටමක් මේ සතිය තුළදී ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි කන්‍යා ලග්නෙන් උපන් ඔබට මෙම සතිය තුළ විවාහ ජීවිතය තුළ යහපත් බව පෙන්වුම් කරන එකිනෙකා අතර තිබුණු යම් මතභේද අඩුවීම, එකිනෙකා අතර යහපත් බවින් බලවත් බවින් යුතුව යුග ජීවිතේ සාර්ථකව ගත කරන්නත්, ඒ වගේම දරුවෙක් වෙනුවෙන් දරුවෙක්ගේ කටයුත්තකට වෙහෙස මහන්සි වෙන්න, දරුවෙක් සමග යම් දුර බැහැරකට යන්නත් මෙම සතිය තුළ වැඩි අවස්ථාවක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම සෑම දෙයකටම යහපත් වුණත් සහෝදර පාර්ශ්වයේ කෙනෙක් සමග යම් අමනාපයක් ඇති වෙන්න පුළුවන්, හිතවත්කම් පළුදු වෙන්න පුළුවන්, යම් අමනාප ගැටලුකාරී තත්යකටපත් වෙන්න ඔබට හේතු මෙම සතිය තුළදී පෙන්වුම් කරන එක නිසා සහෝදරයන් සමග ගනුදෙනු කරද්දී ඉතාමත්ම ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියන්ගේ ජය අංකය විදියට බලවත් ආකාරයෙන්ම මෙම සතිය තුළ අංක 2 තමයි අපට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අංක 2 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට ජයග්‍රාහී බව ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ශාරීරික විස පිට දැමීම්, විස තුවාල, ආහාර විසවීම වැනි තත්ත්වයන් වගේම පාදාසිත කැක්කුම් වේදනාකාරී තත්ත්වයකිනුත් කන්‍යා ලග්න හිමියන්ට පීඩා විඳින්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගමන් බිම මංගලදී ප්‍රවේශම් වෙන්න හදිසි වැටීමක්, ඒ වගේම නිසා මස් පිඩු පෙරලීමක්, නහර ආබාධයක් වගේ තත්ත්වයකටපත් වෙන්න වැඩි ඉඩක් කන්‍යා ලග්න හිමියන්ට මෙම සතිය තුළ පෙන්වුම් කරනවා. වෙනත් දරුණු බාධාකාරී තත්ත්වයක් කන්‍යා ලග්න හිමියන්ට නැහැ. තුලා ලග්නය. ඉන්න අනතුරු අපි විමසලා බලන්නේ තුලා ලග්නයෙන් උපන් ඔබගේ ඉදිරි සතිය මොනියම් ආකාරයකට ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. තුලා ලග්නයෙන් උපන් ඔබටත් ඉතාමත් ප්‍රබලයි. ඒ වගේම තමයි බ්‍රහස්පති දසවැන්න තුළ සිකුරු තමන්ගේම බලවත් වුණු රාශියේ ලග්නාධිපති ලග්නයට පැමිණීම මෙම සතිය සහ මෙම කාලය ඔබට සුවිශේෂී කාලයක් බවට පත් වෙනවා නොඅනුමානයි. ඒ වගේම තමයි ආර්ථික ශක්තිය අතින් ඉතාමත්ම ඉහළ දියුණුවක් ඇති කරගන්න තුලා ලග්න හිමියන් මෙම සතිය තුළ මිල මුදලින් අඩුවක් පාඩුවක් නැතුව ජීවත් වෙන බවක් පෙන්වුම් කරන හැබැයි උපයන මුදල විනෝදයට, ප්‍රීතියට, එහෙම නැත්නම් විලාසිතාව වැනි දේවල් වලට වැඩිපුර වියදමට පත් වෙන්නත්, ප්‍රීති උත්සව, මංගල උත්සව ආදියට වියදම් වෙන්නත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම සතිය තුළදී ඔබට ප්‍රීති උත්සව වලට, එහෙම නැත්නම් මංගල උත්සව වලට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කාලයකට පසු ඔබගේ මිත්‍රයින්, ඥාතීන් තමන්ට දැක ගන්න, ඔවුන් සමග එකට ප්‍රීති වෙන්න අවස්ථාව උදා වෙනවා මෙම සතිය තුළදී. ඒ වගේම තමයි ඒ අතරම අන්‍යයන්ගේ ආකර්ෂණය තමන්ට ලැබෙනවා, නව සම්බන්ධතාවයන් හිතවත් වීම සඳහා ආරාධනා ලැබෙන සතියක් මෙම සතිය. ඒ වගේම තමයි තමන්ගේ මනස, හිත සතුටින් පිරෙන කාලයක් බවට මෙම කාලයපත් වෙනවා. විශේෂයෙන්ම ඔබගේ රැකියාවෙත් ඉහළම දියුණුවක් ඇති වෙනවා. රැකියාව බලාපොරොත්තුෙන් ඉන්න අයට තමයි මෙම කාලය වඩා සුබ වෙන්නේ. ඉහළ රැකියාව ලැබීම, ඒ වගේම තමයි තමන් බලාපොරොත්තු වුණු ආකාරයෙන්ම යහපත් වුණු රැකියාවකට හිමිකම් කියන්නේ මෙම කාලය තුළදී වැඩි බලයක් තුලා ලග්න හිමියන්ට පෙන්වුම් කරනවා. ඒ වගේම රැකියාව උසස් වීම වලටත් යහපත් වෙනවා. රැකී ආරක්ෂා කටයුතු කරන ස්ථාන තුළදී අන්‍යයන්ගේ උදව් උපකාර ඔබට ලැබෙන බවකුත් මෙම කාල සීමාව තුළ පතන විශේෂයෙන් ප්‍රධානයික උදව් උපකාර ලබාගෙන කටයුතු කරන්නත් මෙම කාලය යහපත් වෙනවා. ඒ අතරම තුලා ලග්න හිමියන්ට විවාහ ජීවිත සම්බන්ධව අරගෙන බලන විට විවාහ බලාපොරොත්තුෙන් ඉන්න තුලා ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත්
යුග ජීවිතය තාම සුබවා පෙන්වුම් කරනවා. ඒ වගේම මංගල යෝග සහිතයි. ප්‍රමාද වෙමින් තිබූ ඔබේ විවාහය සාර්ථකව කටයුතු කරන්න මෙම කාලය තුලදී වැඩි බලයක් පෙන්වුම් කරනවා. ගෙදර දොර සතුට සාමය රැඳෙන, ඒ වගේම තමන්ගේ හිතේ සතුට රැඳෙන, ඒ වගේම ජීවිතයේ ඉහළ දියුණුවකටපත් වෙන, අන්‍යයන් සමග එකමුතුව සමගියෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් කාලයක් බවට මෙම කාල සීමාව තුලා ලග්න හිමියන්ටපත් වෙනවා. විශේෂයෙන්ම දියුණුවට සහ බලයට ප්‍රබල සිකුරු ග්‍රහය ලග්නයටපත් වීම ඔබට කලකට පසු උදාවන යහපත් ග්‍රහ බලයක්. එම නිසා එම ග්‍රහ බලයේ බලය ඔබට තාමත්ම යහපත් මට්ටමකින් උදාවන සතියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි තුලා ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ අංක 7. අංක 7 මුල් කිරීම තුලින් තුලා ලග්න හිමියන්ට යහපත උදා කර ගන්න පුළුවන්. ඒ අතරම තුලා ලග්න හිමියන්ට පෙනීමේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ගින්දර විදුලි ආදීන් කටයුතු කරද්දී ප්‍රවේශම් වෙන අත්තරදීම් නිසා පිලිස්සුම් තුවාල හෝ තුවාල අනතුරු වලට වැඩි හේතු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රට වාහන ගමනදී ප්‍රවේශම් වෙන්න හදිසි ආබාධ ඇති වෙන්න පුළුවන්. උග්‍ර බෙල් ආශ්‍රිත රෝග තත්ත්වයන්, සෙම් ගෙඩි වැනි තත්ත්වයන් වල වැඩිවීමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිදන්ගත රෝග තියෙන අය ප්‍රවේශම් වෙන මෙම කාල සීමාව තුළදී රුධිර සම්බන්ධ රෝගවල වැඩි වීමක් ඇති වෙන්න පුළුවන්. වෙනත් ධර්ම තත්ත්වයක් තුලා ලග්නයට අදාළව ප්‍රකාශ කරන්න බෑ. තුලා ලග්නයටත් සමස්තය ඊටමත් මේ යහපත් වුණු සතයක් තමයි උදා වෙලා තියෙන්නේ. වෘශ්චික ලග්නය. ඉන්න අනතුරු අපි විමසලා බලන්නේ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මොනෑම් ආකාරයකින් මෙම සතිය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. වෘශ්චික ලග්නේ ලග්නාධිපති ලග්නය තුළ රුචක කියන පංචමහා පුරුෂයෝගේ බලවත් වුණු රාජයෝගයත් එක්ක ක්‍රියාත්මක වෙන මෙම කාලය තුළදී ඊටාත්ම ප්‍රබල බවක් තමයි වෘශ්චික ලග්නයටත් තියෙන්නේ. ඒ අතරම වෘශ්චික ලග්න හිමියන්ගේ ආර්ථික ශක්තිය අරගෙන බලන විට Tamanට මිල මුදල් අතින් මෙම සතිය ඊටාත්ම බලයක් ඇති වෙනවා. කාලකට පෙර Taman දීපු මුදලක් නැවත Tamanගේ අතට ලැබෙනවා. ඒ වගේම තමයි ලැබීම් මතින් ඊටාත්ම යහපත් වෙනවා. පරම්පරාවෙන් ලැබිය යුතු උරුමයන්, දේපල ආදිය Tamanට ලැබෙන්නත් මෙම සතිය තුළදී වැඩි බලයක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ අතරම වෘශ්චික ලග්න හිමියන්ගේ ධනය ලැබීම මතින් මෙම කාලය මෙම සතිය ඊටාත්ම යහපත්, ඒ වගේම දියුණුව, ඒ වගේම බලය, ඒ වගේම සුබ බව මෙම සතිය තුළදී ඇති වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ අතමිට මිල මුදලින් අඩුවක් නැති, මිල මුදල් අතින් ඊටාත්ම ප්‍රබල බවකටපත් වෙන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම රැකියාව කටයුතු සම්බන්ධව අරගෙන බලනකොට තමන්ට රැකියාව සම්බන්ධයෙන් කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථාන තුළ යම් සමග බහින් බස් වීම, එහෙම නැත්නම් අමනාප වීම ආදී ඇති වෙන්න පුළුවන්. ඒ නමුත් තමන්ට ලැබෙන රාජකාරී නියමාකාර විදිහට ඉෂ්ට සිද්ධ කරන්න, අන්‍යයන් අතර තමන්ගේ සතුරන් මර්ධනය කරගෙන ඔවුන් යටපත් කරගෙන තමන්ට දියුණුව සඳහා කටයුතු කරන්න මෙම ග්‍රහ බලය තාමත්ම යහපත් මට්ටමකට පෙන්වුම් කරනවා. ඒ අතරම වෘශ්චික ලග්න හිමියන්ට නිවසෙන් පිට අවස්ථා කීපයකම මෙම සතිය තුළ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ අතර කෙටි ගමන් බිමන් හේතු වෙන්න පුළුවන්. කොහොම නමුත් නිවසෙන් පිට රාත්‍රියක් හෝ ගත කරන්න හේතු වෙන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි වෘශ්චික ලග්නයට අදාළව මෙම කාලය තුලදී හදිසි නීතිමය ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හදිසියේ පොලිසියකට යන්න සිද්ධ වෙයි, දඩකොලයක් හරි ගෙවන්න. ඒ වගේම තමයි Tamanට නීතිය හමුවට යන්න සිද්ධ වෙයි. ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න, හවුල් කටයුතු කරන්න එපා. අන්‍යයන් සමග එකතු වෙලා කටයුතු කරන්න එපා. ගමන් බිමන් වලදීත් ප්‍රවේශම් වෙන්න. මොකද සුළු අනතුරු තත්ත්වයන් හෝ පාද ආශ්‍රිත තුවාල නියපොත්තකට හරි හානියක් සිද්ධ වෙන්න පුළුවන් කාලයක් දැන් මේ උදා වෙලා තියෙන නිසා ගමන බිමෙන් සැලකිලිමත් වන්න හදිසි අනතුරු වලට වැඩි ඉඩක් පෙන්වුම් කරනවා. ඒ වගේම අසල්වාසී කෙනෙක් සමග යම් බහින්බස් වීමක්, හිතමනාප වීමක් ඇති වෙන්න මෙම සතිය තුළදී වැඩි ඉඩක් පෙන්වුම් කරන නිසා සම්බන්ධකම් පවත්වද්දී, හිතවත්කම් පවත්වද්දී ඊටාත්ම ප්‍රවේශම් විය යුතු මෙම කාල සීමාව තුළ. ඒ අතරම විශේෂයෙන්ම තමන්ගේ දරුවෙක් සම්බන්ධව යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නත් හේතු වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය කරන වයසේ දරුවන්ටත්, වෘශ්චික ලග්න හිමි දරුවන්ටත් ඊටාත්ම සුබ බව සහ යහපත් බව මෙම සතිය තුළදී පෙන්වුම් කරනවා. ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලන විට නිතර ඇති වෙන හිසේ ආබාධ, කැක්කුම් ගති, ඒ වගේම කොඳුයට පෙළ සහ සන්ධිපත් ආශ්‍රිත ආබාධකාරී තත්ත්වයන්ගෙන් වෘශ්චික ලග්න හිමියන්ට පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා මෙම සතිය තුළදී. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ අංක 6. අංක 6 මුල් කිරීම කටයුතු අංක 6 මුල් කර කටයුතු කිරීම තුළින් වෘශ්චික ලග්න හිමියන්ට ජය ලබා ගත හැකි සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ධනු ලග්නය. ඉන්නතරතුර අපි විමසලා බලන්නේ ධනු ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලය මොනෑම් ආකාරයකට ක්‍රියාත්මක වෙනවද කියලා මෙම සතිය තුළ.
ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම කාලය මෙම සතිය යම් ආකාරයකට ගැටලුකාරී සතියක් බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුලදී තමන් හිතන ආකාරයට තමයි කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න නොහැකි තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම වියදම් තත්ත්වයන් අධිකව, ඒ වගේම තමන්ගේ අතර ලැබෙන මිල මුදල් මොනියම් හේතුවකට හෝ වියදමටපත් වෙන, ධන හානිය ඇති වෙන, ආර්ථික ශක්තිය යම් මට්ටමකට දුර්වල කරන අසුබ කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තමන් වෙනදට වඩා තමන්ගේ වැඩ කටයුතු අවුල් සහගත බවකට පත් කරගන්නවා. ඒ වගේම තමයි තමන්ට පවුලේ වැඩිහිටි ඥාති කෙනෙක්ගේ මරණයකට සහභාගී වෙන්නත් හේතු ඇති වෙනවා. ඒ වගේම අතර ලැබුණත් මුදල් හඳවා ගැනීමේ අපහසුාවක් උදා වෙනවා. මොනියම් ආකාරයකින් හරි මේ මුදල වියදම් වෙන්න තමන් ණය වෙන්න පුළුවන් මෙම සතිය තුළ. තමන්ට වියදමට පවා මුදල් හීන වෙන්න පුළුවන් කෙනෙක්ගෙන් තමන්ට යම් මුදලක් ඉල්ල ගන්න හේතු වෙන්න පුළුවන් සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ අතරම තමන්ගේ තත්ත්වය සහ ගරුත්වය ගැන හිතලා කටයුතු කරන්න ඕන සතියක් මේ සතිය. විශේෂයෙන්ම තමන්ට අපහාසයන්, නින්දාවන්, චෝදනාවන් මෙම සතිය තුළ ඇති වෙන්න පුළුවන්. එම නිසා අසුරු කරන අය ප්‍රේම සම්බන්ධතාවයන් වලදී, හිතවත්කම් වලදී ඊ타ත්ම ප්‍රවේශමෙන් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න ඕන මෙම කාලය තුළදී. ඒ අතරම විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ට නිවස පරිසරය තුළ මානසික සුවය අඩුයි, නිදහස අඩුයි. ඒ වගේම එකිනෙකා අතර නිතර බහින් බස් වීම, ඒ වගේම නිවසයාගේ අදහස් නොගැලපෙන, ඔවුන් සමග නිතර අමනාප වීම ආදී ඇති වෙන සතියක් තමයි මේ සතිය. ඒ අතරම තමන්ට කේන්ති ගති, ආවේගශීලී ගති පාලනය කරගත නොහැකිකම නිසා සහෝදර පාර්ශ්වයත් එක්ක ඥාතින් එක්ක පවා අඩදබර වීම වලටත් හේතු වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. විශේෂයෙන්ම නිදන්ගත රෝග, රුධිර සම්බන්ධ රෝග ඇති අයට මෙම සතිය ප්‍රවේශම් විය යුතුයි. මොකද රෝග තත්ත්වයන් වල වැඩිවීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි රුධිර සම්බන්ධ රෝග, හදවත් ආබාධ වැනි තත්ත්වයන් වල බලපෑමකුත් මෙම සතිය තුළදී ධනු ලග්න හිමියන්ට ඇති වෙන්න පුළුවන්. ඒ අතරම විශේෂයෙන්ම නීතිමය ප්‍රශ්නයකට ඔබ මැදිහත් වෙන්න පුළුවන්. නොකරපු දෙයකට හෝ චෝදනාවක්, අපහාසයක්, නින්දාවක් Tamanට ලැබෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඊටමත්ම කල්පනාකාරීව Taman කටයුතු කළ යුතුයි මෙම සතිය තුළදී. රැකිරක්ෂා කටයුතු වල වගේම එදිනදා ජීවිතේ බාධාකාරී බවක් ඇති වෙන සතියක්. ගමනේදී බිමේදී ප්‍රවේශම් වෙන්න නියත විදියටම පාදාශ්‍රිත හදිසි ලකුණක් ඉතුරු වෙන තුවාලයකට හේතු වෙන අනතුරක් මෙම සතිය තුළ අපිට සිද්ධ වෙන්න පුළුවන්. ගින්දර විදුලිය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් විශේෂයෙන්ම කල්පනාකාරී වෙන්න. හදිසි අත්තරදීම් නිසා අනතුරු තුවාල ආදී ඔබට වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ජය අංකය වන්නේ මෙම සතිය තුළදී අංක 3 මුල් කර කටයුතු කරන්න යම් මට්ටමකින් හෝ මෙම ගැටලුකාරී තත්ත්වයන් වළක්වා ගැනීමට ඔබට එය හේතුවක් වනු ඇත. කල්පනාකාරී යුතු සතියක් තමයි ධනු ලග්නයෙන් උපන් ඔබ මෙම සතිය. මකර ලග්නය. ඉන්නතුර අපි විසල බලන්නේ මකර ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලය මොනියම් ආකාරයකින් මෙම සතිය තුළ ක්‍රියාත්මක වෙනවද කියලා මකර ලග්නය සම්බන්ධව විමසලා බලද්දී මකර ලග්නයටත් ඉතාමත්ම සුබ ප්‍රතිඵල සහිත බලවත් ප්‍රතිඵල සහිත සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මොකද මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා තුන්වැනි මීන රාශිය තුල ගමන් කරත් සෙනසුරට යහපත් තැනක්. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහයා ලග්නය දකිමින් ඒ වගේම තමයි රවි ග්‍රහයා දසවැන්න තුල ඒ වගේම සිකුරුත් එක්ක සිකුරුගේ බලයත් ඊටමත් ප්‍රබල උදා වෙච්ච තවත් ලග්නයක් තමයි මකර ලග්නය කියලා කියන්නේ. බොහෝ කටයුතු සාර්ථක වෙන සතියක් වගේම තමන්ගේ අරමුණු සඳහා තමන්ට බාධාවකින් තොරව යන්න පුළුවන් සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ආර්ථික ශක්තිය අතින් අරගෙන බලන විට නොසිතූ මුදල් ජයග්‍රහණ ඒ වගේම ලැබීම් මතින් ඊටමත් යහපත් වෙන ආර්ථික ඊටමත් බලවත් වෙන ඒ වගේම තමයි ආර්ථික ශක්තිය ඊටමත් ප්‍රබල වෙන හදිසි ධනලාභ වලට වැඩි බලයක් පෙන්눔 කරන මෙම සතිය තුළ ඔබට මිල මුදලින් නම් අඩුපාඩුවක් වෙන එකක් නැහැ. ඔබේ අතේ මෙම සතිය තුළ ඊටමත් යහපත් ආකාරයකට මිල මුදල් රැඳෙන බවක් පෙන්눔 කරනවා. ඒ අතරම මකර ලග්න හිමියන්ට රැකියාව සම්බන්ධව අරගෙන බලන විට පසුගිය කාලය තුළ යම් බාධාවකට පත් වෙමින් තිබූ රැකියාවේ සුවිශේෂී දියුණුවක් මෙම කාලය තුළදී උදා වෙනවා. ඒ වගේම තමයි රැකියාව බලවත් වෙනවා. ඒ වගේම ව්‍යාපාර ශාස්ත්‍ර, රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දෙන ඔබට ඊටමත් යහපත් වුණු සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පැරණි හිතවත්කම් නැවත අලුත් වෙනවා. ඒ වගේම තමයි ඔබට මංගල උත්සව වලට, ප්‍රීති උත්සව වලට මෙම සතිය තුළ සහභාගී වෙන්න සිද්ධ වෙන විශේෂයෙන්ම බිරිඳ සමග, සැමියා සමග එවැනි උත්සව වලට කාලයකට පසු යන්න ඔබට අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේම තමයි මකර ලග්න හිමියන්ට මංගල යෝග සහිත සතියක්, විවාහ ජීවිතයේ දියුණුව සහිත සතියක්,
විවාහ ජීවිතය එකිනෙකා අතර ගරු කරමින් එකිනෙකාට පක්ෂපාතී බවින් යුතුව කටයුතු කරන මෙම සතිය තුළදී මකර ලග්න හිමියන් යුග ජීවිතය තාමත්ම සාමකාමීව ගත කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. අධ්‍යාපනය කරන වයසේ මකර ලග්න හිමියන්ට ඉතාමත් යහපත් මෙම සතිය තමන් බලාපොරොත්තු වෙන විෂය ධාරාවන් තුළ විශේෂයෙන්ම ගණිතය විද්‍යාව වැනි විෂයන් හදාරන දුවා දරුවන්ට ඉතාමත් යහපත් වෙනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයග්‍රහණය නියතවම ඇති වෙන ආකාරයට කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අධ්‍යාපනයේ ඉහළ දක්ෂකම් පෙන්වන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලන විට විශේෂයෙන්ම මූත්‍ර දෝෂ සහ ආහාර ජීර්ණ මාර්ගාශිත රෝග තත්ත්වයන් නැති වෙන්න මකර ලග්න හිමියන්ට වැඩි ඉඩක් පෙන්눔 කරනවා. ඒ අතරම හදිසි ආහාර විසවීමක් අපත්‍ය වීමක් වෙන දෙයක් මෙම සතිය තුළදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මකර ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ අංක 1. අංක 1 මුල් කර ඔබ කටයුතු කරන්න මෙම සුබ ඵල ඔබට තවත් වර්ධනය කර ගැනීමට හැකියාව පවතිනවා. කුම්භ ලග්නය. ඉන්නතුරු අපි ඉවසලා බලන්නේ කුම්භ ලග්නයෙන් උපන් ඔබට මොනෑම ආකාරයකට මෙම සතිය තුළදී ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. කාලයකට පසුව කුම්භ ලග්නයට බලවත් වන මෙම සතිය ලග්නාධිපති දෙවැන්න තුළ ගමන් කරමින් සිකුරුගේ බලය බලවත් වෙමින් උදාවන මෙම සතිය මානසික නිදහසෙන් සහ යහපත් ආර්ථිකයකින් යුතුව ඔබට එදිනදා කටයුතු සාර්ථක කර ගැනීමට හේතු වෙන සතියක් බවට මෙම සතිය පත් වෙනවා. විශේෂයෙන්ම නීච වුණු සිකුරු ලග්නය දකිමින් ඉඳලා දෙවනිදා දසවැන්නට ගෝචරය වුණා. ඒක ඉතාමත්ම යහපත් වෙන ඔබ ලබපු ඉහළ ජයග්‍රහණයක් වෙනවා. ඒ වගේම ඔබට ලොකු සැනසීමක් වෙනවා මේ සිකුරුගේ ග්‍රහ ගෝචරය. මොකද ලැබීම් මතින් තමන්ගේ ආර්ථික ශක්තිය ක්‍රමයෙන් වර්ධනය වෙන්න හදන්නේ. ඒ වගේම දියුණුව ඇති වෙන්න හදන්නේ. ඒ වගේම තමයි අතට මිල මුදල් ගලා එන සතියක් බවට මේ සතිය පත් වෙනවා. ඒ වගේම තමයි තමන්ට උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම තමයි තමන්ට උසස් අය උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි තමන්ගේ රැකියාවත් නැවත වතාවක් සක්‍රිය වෙමින් ආර්ථික ශක්තිය තමන්ගේ යහපත් මට්ටමකින් යුතුව ගොඩනගෙන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම මිල මුදල් ලැබීම මතින් යහපත්, රැකියාවතින් යහපත්, ඒ වගේම රැකියාවේ බාධාවන් ආවත් යටපත් කරගෙන කටයුතු කරන කුම්භ ලග්න හිමියන් වග බලා ගන්න බවක් තමයි මෙම සතිය තුළ පවතින්නේ. ඒ වගේම තමයි කුම්භ ලග්න හිමියන්ගේ ග්‍රහ බලය අරගෙන බලන විට විරසක වෙලා තිබුණු ප්‍රේම සම්බන්ධයන්, ඒ වගේම තමයි දුරස් වෙලා තිබුණු සම්බන්ධතාවයන් නැවත එකතු වෙන, අනිකාගේ අනුකම්පාව ආදරය නැවත Tamanට ලැබෙන, ඒ වගේම එකිනෙකා අතර සාමය සමගිය වර්ධනය වෙන යහපත් ආකාරයේ සම්බන්ධතාවයන් ස්ථිර වන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම විවාහයටපත් වෙලා ඉන්න කුම්භ ලග්න හිමියන්ටත් මෙම සතිය තුළ යුග ජීවිත තුළ ඉතාමත් යහපත් බවක් පෙන්වුම් කරනවා. කලකිරීම තිබුණු කාලය අවසන්, එකිනෙකා අතර මනා සම්බන්ධතාවයන් නැති වෙලා සැක සංකා සහිත බව දුරස් වෙලා, ඒ වගේම ආදරයෙන් සහයෝගයෙන් යුතුව තිබුණු අමනාපකම් ඉවත් කරලා සතුටින් යුතුව ජීවත් වෙන්න මෙම කාලය තුළදී වැඩි බලයක් පෙන්වුම් කරනවා විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියන්ට. ඒ වගේම ඉගෙන ගන්න වයසේ දරුවන්ට, කුම්භ ලග්න හිමි දරුවන්ටත් මෙම සතිය ඉතාමත් යහපත් අධ්‍යාපන ඉහළ දියුණුවක් ඇති කර ගන්න පුළුවන්. මෙම සතිය තුළ ඉගෙනීමෙන් තමයි සාර්ථකත්වයකට යන්න පුළුවන් මෙම සතිය තුළ. ඒ වගේම ඔබගේ ජය, ඒ වගේම ඔබගේ යහපත මෙම සතිය තුළදී පැහැදිලිවම උදාවන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි කලකට පසුව Tamanට මනසට සැනසීමක්, ඒ වගේම සහනයක් ඇති වෙනවා මෙම කාලය තුළදී. තමන්ගේ සහෝදරියක්, බාල සහෝදරියක්ගෙන් Tamanට විශේෂයෙන්ම උදව් උපකාර ලැබෙන්නත් මෙම කාලය තුළ හේතු වෙනවා. ඒ වගේම තමයි කුම්භ ලග්නෙන් උපන් ඔබට ජය අංකය වන්නේ මෙම සතිය තුළ අංක 5 මුල් කර කටයුතු කරන්න. ඒ වගේම ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලන විට හදිසි සන්ධිපත් ආශ්‍රිත රෝග තත්ත්වයන් වගේම පෙනීමේ දුර්වල වීම සහ සෙම් රෝගයන් වලට වැඩි ඉඩක් පෙන්වුම් කරන මෙම සතිය. ඒ වගේම සුළු නීතිමය ගැටලුවක් ඇති වෙන්නත් පුළුවන්. වෙනත් බලවත් වුණු බාධාකාරී තත්ත්වයක් කුම්භ ලග්නෙන් උපන් ඔබට නැහැ. යහපත් සතියක් තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. මීන ලග්නය. ඊනොනතුරු අපි ඉවසලා බලන්නේ ලග්න 12න් අවසන් වන ලග්නය, අවසාන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලය උදාවන සතිය තුළ මොනියම් ආකාරයකට ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ වගේම ලග්නාධිපති බ්‍රහස්පති පස්වැන්න තුල ධර්ම ත්‍රිකෝණයේ බලවත් වුණු, ඒ වගේම නවවැන්නත් බලවත් වුණු, ලග්නයත් බලවත් වුණු මීන ලග්න හිමියන් මෙම සතිය තුලත් සුවිශේෂී ලෙසින්ම ආගම දහමට සම්බන්ධව, ආගම උත්සව වලට සම්බන්ධව පින් දහම් කරමින්
ආධ්‍යාත්මික සුවයෙන් යුතුව කටයුතු කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම ආර්ථික ශක්තිය අතින් අරගෙන බලන විට මීන ලග්න හිමියන්ට ආර්ථික අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. කෙසේ හෝ තමන්ගේ වියදමට මුදල් ලැබෙනවා. කෙසේ හෝ තමන්ගේ කටයුතු බාධාවකින් තොරව කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ලැබීම් මතින් යහපත් වෙන ලැබෙන මුදල තමන් ඊ타ත්ම කලමනාකාරණයකින් යුතුව වියපැහැදම් කරන බවකුත් පෙන්වුම් කරන කොහොම නමුත් පිනට දහමට නම් වැඩිපුර වියදම් කරන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. වන්දනාමාන කරන ස්ථාන වලට යන්න, ඒ වගේම එවැනි ආගමික උත්සව වලට සහභාගී වෙන්න, ඒ වගේම භක්තියකින් යුතුව, ඊටමත් උමනාවකින් යුතුව ඔබ ඒ කටයුතු කරන බවක් තමයි මේ සතිය තුළදී පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි රැකී ආරක්ෂා කටයුතු සම්බන්ධව අරගෙන බලන විට ගැටලු තිබුණත් එම තත්ත්වයන් ඉවස දරාගෙන මනසින් එම තත්ත්වයන් යහපත් විදියට හිතලා අන්යන්ගෙන් ලැබෙන තාඩන පීඩන නොසලකා හැරලා මීන ලග්න හිමියන් මෙම කාල සීමාව තුළ කටයුතු කරනවා. ඒ වගේම තමයි Tamanට කවුරු මොන දේ කිව්වත් ඒව ලොකුවට හිතර ගන්න නැතුව සෑම දෙයකම යහපත් පැත්ත අවබෝධයෙන් යුතුව බලලා කටයුතු කරන මීන ලග්න හිමියන් මෙම සතිය තුළ ආර්ථික ශක්තියෙත් ඉහළ වර්ධනයක් ඇති කරගන්නවා. ඒ වගේම කාලයක් තිස්සේ කරගන්න නොහැකිව තිබුණු කටයුත්තක් ඔබට මෙම කාල සීමාව තුළ සාර්ථකව කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි Tamanට උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා. Taman ජනප්‍රිය වෙනවා මෙම සතිය තුළදී. ඒ වගේම තමයි දුර බැහැර ඥාති කෙනෙක් තමගේ නිවසට මෙම සතිය තුළ පැමිණෙනවා. ඒ වගේම රැකියාව සම්බන්ධව අරගෙන බලන විට Taman රැකියාවේ වෙනසක් කරනවා. එක්ක නව සේවකයන් ගැනීමක් එහෙම නැත්නම් වෙනත් ස්ථානයේ ඔබ රැකියාවට යෑමක් එහෙම නැත්නම් රැකියා ස්ථානයේ වෙනස් කිරීමක් වැනි දෙයක් නිසා තමගේ රැකියාවේ යහපත් බවක් සාර්ථක තත්ත්වයක් මෙම සතිය තුළදී ඇති වෙනවා. ඒ අතරම මීන ලග්න හිමියන්ට විදේශ ගමන් සඳහා ඊ타ත්ම යහපත් බව සුබඵල මෙම සතිය තුළදී උදා වෙනවා. විදේශගත වෙන්නත් ඊ타ත්ම සුබයි මෙම සතිය. විදේශ රටකට යන්න කටයුතු කරන්න ඔබට යහපත උදා කර ගන්න පුළුවන්. විවාහ ජීවිත සම්බන්ධව අරගෙන බලනකොට යෝග ජීවිතයේ බලවත් වූ ගැටලු නැහැ මෙම සතිය තුළ. මීන ලග්න හිමියන්ට විවාහ ජීවිතය ඉතාමත්ම සාර්ථකයි. යෝග ජීවිතය තුළ එකිනෙකා අතර අවබෝධයෙන් යුතුව කටයුතු කරන තමන්ගේ කලත්‍රයාගේ පාර්ශ්වයේ අයට උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි තමන්ගේ බිරිඳගේ හෝ සැමියාගේ පාර්ශ්වයේ අය තමන්ගේ නිවසට පැමිණෙන ඔවුන්ගේ නිවස් වලට තමන්ට යන්න හේතු වෙන කාලයක් බවට පත් වෙන. ඒ වගේම තිබුණු අමනාප වීම, ඥාතීන් එක්ක තිබුණු අමනාප වීම දුරු කරගනිමින් කටයුතු කරන මෙම සතිය තුළදී ඒ වගේම අධ්‍යාපනය කරන වයසේ මීන ලග්න හිමියන්ට තමයි ඉතාමත්ම යහපත් වෙන්නේ බ්‍රහස්පති මාරුව. ඔබගේ ජයග්‍රහණය යහපත, ඒ වගේම ඉදිරි අනාගතයේම යහපත් වන ආකාරයේ අධ්‍යාපනයේ බලවත් දියුණුවක් මෙම කාලය තුළදී ඇති වෙන්න වැඩි ඉඩක් පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම තමයි මීන ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ අංක 2. රෝග තත්ත්වයන් එක්ක අරගෙන බලන විතර නියත විදිහට මෙම සතිය තුළදී ආහාර ජීර්ණ මාර්ග ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්වයකට වැඩි හේතුවක් වෙන්න පුළුවන්. උදරගත උෂ්ණ තත්ත්වයේ ඉහළ යෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිතර ඇති වෙන හිසේ කැක්කුම් ගතියක්, සෙම් අධික බවක් නිසා කනක රෝග තත්ත්වයක්, ඒ වගේම සෙම් රෝග තත්ත්වයන් නිසා ඇතිවීමේ වැඩි අවධානමක් පෙන්වුම් කරන ගමන් බිමන් වලදීත් ප්‍රවේශම් වෙන්න හදිසි අනතුරු වැටීම් තුවාල වලටත් මීන ලග්නෙන් උපන්න ඔබට වැඩි පිහිටීමක් පෙන්වුවේ. ඒ අතරම සර්ප විෂ වලටත් හේතු වෙන්න පුළුවන් මෙම සතිය තුළ. වෙනත් ධර්ම තත්ත්වයක් මීන ලග්න හිමියන්ට නැහැ. ඔබගේ ලග්නයට ඊ타ත්ම සුබයි. මීන ලග්න හිමියන්ටත් වාසනාවන්ත සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ ලග්න 12ටම අදාළව පලාපල ප්‍රකාශ කරලා අවසන්. ලග්න 12ටම බොහෝ ලග්න වලට ඉතාමත් යහපත් තත්ත්වයක, සමහරක් ලග්න වලට අසුබ තත්ත්වයක ඇති වුණා. ඒ වගේම මේ අපි ලග්න 12ටම අදාළ පොදු පලාපලයක් තමයි ඔබට ප්‍රකාශ කරේ. තම තමන්ගේ උපන් ග්‍රහ බලය මත බල දුබලකම් මත මේ වෙනස් වීමට ඉඩ පවතිනවා. තිරේ දිස්වන දුර කතනාංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට අපහරහා පෞද්ගලික කේන්දරේ පරීක්ෂා කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ නොමිලේ කේන්දර 5ක් බලල් දෙනවා. මම දැක්කා, මම ගිය සතියේත් කිව්වා, ගිය වැඩසටහනේදීත් කිව්වා, එය මගේ දුරකථන අංකයට එවන්න. එහෙම නැතුව කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න බෑ. මොකද එහෙමත් අපිට ඔබට විස්තරයක් කියන්න පුළුවන් කවන්න. අපි ගිය සතිය තුලත් කේන්දර 5ක් බලලා දුන්නා. ඒ වගේම ඉදිරියටත් මේ සතිය තුලත් අපි කටයුත්ත කරනවා. කේන්ද්‍ර ගණනාවක් මේනවා. ඉතින් ඔබට අවස්ථාව මගේ හැරෙන්න පුළුවන්. ඔබ නැවතත් උත්සාහ කරන්න. අපිට සලකා හරින්නේ නැහැ. ඒ වගේම තමයි පින්සාර ටීවී YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සතියක් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් අද අපි වැඩසටහන අවසන් කරනවා. මම ජ්‍යොතිර්වේදී SM බියනගේ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
Sara TV